විනාඩි දෙකෙන් ඔයාව අඟල් 5ක් විතර උසයවල පෙන්නුවොත් මොකද කියන්නේ? සමහර පිරිමි ළමයිට තියෙන දැවෙන ප්‍රශ්නයක් නේ මේක. ඔන්න මැජික් එක පටන් ගන්නයි යන්නේ ලෑස්තිද? ටිප් නම්බර් 1 අත ගොඩක් පහළට වැටෙන්න අඳින්න බෑ. ටිප් නම්බර් 2 ටී-ෂර්ට් එක ෂර්ට් එක මෙහෙම උඩින් දාන්න බෑ යට කරන්න. එතකොට ඔයාගේ කකුල් දෙකේ හයිට් එක වැඩිපුර පේන්න ගන්නවා. ඊළඟ එක කලිසමයි ටී-ෂර්ට් එකයි ගොඩක් බැගි අඳින්න බෑ. ඇඟට ගොඩක් ලොකු වුණාමත් ඔයාව කොටට තමයි පේන්නේ. ටිප් නම්බර් 4 කලිසම ගොඩක් දිගට අඳින්න එපා. එතකොටත් ඔයාව කොටට පේන්න ගන්නවා. ඔන්න වෙනස බලන්න ලෑස්තිද? ටඩා! අත් දෙක කොට කමිස ටී-ෂර්ට්ස් වලට වගේ හයිට් එක තවත් වැඩි කරලා පෙන්නනවා. අනිත් එක බෙල්ට් එකක් නොදාින්නකොට ඉනයි කකුල් දෙකයි අතර පරතරේ වෙන වෙලා පේන්න නැති හින්දා ඔයා ගොස්ස වැඩියෙන් පේනවා. අන් වතුර වගේ කලිසම කොටට අඳින්න නම් කියලා නෙමෙයි මේ කියන්නේ. ඕනෙවට වඩා දිගට අඳින්න එපා කියලා කිව්වේ. කාටවත් කියන්න එපා ඔයාට විතරක් පොඩි බඩුවක් කියන්නද? සපත්තු කඩේකට දීලා ඔයාගේ සපත්තු යටින් පොඩි අඟල් දෙක තුනක අඩියක් ගහගන්න. එයාලා ටක් ගාලා කරලා දෙනවනේ. ඉතින් මගේ ලස්සන පිරිමි ළමයි හයිට් එක මදි කියලා හිත ඉන්න නැතුව මෙන්න මේ ටික කරලා බලන්නකෝ.